අද අපි වීඩියෝ එකෙන් ගේන්න හදන්නේ රුවින්ද ව්‍යාපාරයට ජාත්‍යන්තර මැණික් වෙළඳ පොලේ අලුතෙන්ම කතා වෙන සෆායා වර්ගයක් ගැන. ඉතින් මේ සෆායා වර්ගය ගැන අපි කතා කරන්න කලින් අපිට පොඩි අදහසක් ගන්න ඕනේ කොහොමද සෆායාවල රූබී සෆායාවල පාටිකල් ඇතුලේ තියෙන නැනෝ ස්කේල් එකේ හා ඊට වඩා පොඩි සයිස් එකේ තියෙන ඉන්ක්ලූෂන්ස් ආටිකල් ආලෝකයත් එක්ක කොහොමද මේක ඉන්ටරැක්ට් කරන්නේ කියන එක දැනගෙන ඉන්න එක අපි මේ කතා කරන අලුත් එක්කිනා ගැන හඳුන්වා දෙන්න මේක පිටුවහලක් වෙනවා. ඉතින් අපි ගත්තොතින් ආලෝකය ගත්තොත් සාමාන්‍ය ආලෝකය නැනෝමීටර් 400 ඉඳලා නැනෝමීටර් 700ක් වෙන පරාසය තමයි අපිට පේන සාමාන්‍යයෙන් ආලෝකයේ තියෙන්නේ. මේ පරාසය ඇතුලේ තමයි වර්ණ හතක මිශ්‍රණයක් තමයි අපි කියන මේ සුදු ආලෝකය කියන්නේ. ඒකට මෙන්න මේ නැනෝ රේන්ජ් එකට වඩා පහළ තියෙන පාටිකල් ආලෝකයත් එක්ක වෙන රියැක්ෂන් එක ලොකු ඊට වඩා විශාල ඒවත් එක්ක සැලකුවාම වෙනස්. ඒතර මේ නැනෝ රේන්ජ් එකට වඩා අඩු පාටිකල් තමයි බොහෝ වෙලාවට අපි කොමන් වේ හඳුන්වන ගෙවුඩ වල පිහිටන්නේ. ඒතකොට මෙන්න මේ නැනෝ රේන්ජ් එකට වඩා අඩුවෙන් පිහිටන මිනරල් ඉන්ක්ලූෂන්ස් ආලෝකයේ මේක හරහා ගමන් කරපුවාම මේ පාටිකල් වලින් වෙන්නේ පරාවර්තනයක්වත් වර්තනයක්වත් අවශෝෂණයක්වත් නෙවෙයි. අපි මුලින්ම වටහා ගන්න ඕනේ. මෙන්න මේ පොඩි පාටිකල් වලින් වෙන්නේ ආලෝකය ස්කැටරින් වීම. ඒ කියන්නේ මේ ආලෝකය මේ පොඩි පල්ස් වල ගැටුණහම වෙන්නේ අහඹු ලෙස ආලෝකය විහිදිලා යෑමක්. ඒකට අපි කියනවා ස්කැටරින් එකක්. එතකොට මෙන්න මේ ස්කැටරින් එක හින්දා මැණික් වලට විශේෂ වෙච්ච ඔප්ටිකල් ප්‍රොපර්ටිස් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ විශේෂ ලක්ෂණ ඇවිල්ලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් උරුවින්දවල රූටයිල් නීඩල්ස් විදිහට තියෙනකොට ආලෝකය ඇවිල්ලා ඒ නීඩල්ස් වල පතිත වුණාම ඒ නීඩල්ස් වලින් මොකද කරන්නේ? ඒ කණිකා විදිහට තියෙන නීඩල්ස් වලින් වෙන්නේ ආලෝකය කෝනිකල් විදිහට තමයි ස්කැටර් වෙන්නේ. එතකොට මෙන්න මේ තියෙන රූටයිල් පටි එහෙම නැත්නම් රූටයිල් නීඩල්ස් වලින් තනින් තැනට පතිත වෙන ආලෝකය කෝණයක් විදිහට ස්කැටර් වෙලා යනවා. එතකොට අපි මොකද කරන්නේ? මේ වගේ ඒවා කැපිෂන් කරලා එහෙම නැත්නම් අපි ඩෝම් එකක් හදලා එහෙම නැත්නම් අපි අර්ධ ගෝලාකාර විදිහට හැදුවාම වෙන්නේ අන්න අර ස්කැටරින් එකට මේ අර්ධ ගෝලාකාරව කපන ගල උත්තර දර්පණයක් විදිහට ක්‍රියා කරනවා. මෙන්න මේ උත්තර දර්පණයෙන් අර පටි වලින් රූටයිල් පටි වලින් ස්කැටර් කරන හැම ආලෝකයක් විහිදිලා යන ආලෝකය එක ලයින් එකකට ફોකස් කරනවා. අන්න එතකොට 6 තියෙනවා අපේ සාමාන්‍යයෙන් ආනති 120 80 ආනත තලවලට මේ රූටයිල් පටි ලයින් පැති 6ක් තියෙන විදිහට මේකේ ලයින් වෙලා තියෙනවා. අන්නේ 6 උත්තර දර්පණයක් විදිහට ආවම මොකද වෙන්නේ? ලයින් විදිහට පේනවා. ඒතර අන්නේ ලයින් ඔක්කොම එකතු වුනහම තමයි අපිට නූල් 6ක් විදිහට අපි දකින්නේ. එහෙම නැත්නම් ස්ටාර් ඉෆෙක්ට් එක අපි දකින්නේ. ඒතකොට මේ ආලෝකයේ පරාවර්තනයක් හින්දා නෙවෙයි මේක සිද්ධ වෙන්නේ. මේක අර තියෙන පාටිකල් වල ස්කැටරින් ඉෆෙක්ට් එකක් හින්දා වෙයි. ඒතකොට දැන් අපිට හම්බෙන හැම ගෙවුඩෙම අපි මොකද කියන්නේ? ගෙවුඩ තිබුණොත් අපේ තියෙන සාමාන්‍ය අපේ තියෙන රයිට් පාට තියෙන ගල් වල මිල්කි වලට හම්බ වෙනවා, සිල්කි තියෙන ගල්, දුම් තියෙන ගල් හම්බ වෙනවා. සමහර වෙලාවට පින්ක් සෆායර් වල, සමහර වෙලාවට බ්ලූ සෆායර් වල, සමහර වෙලාවට පර්පල් සෆායර් වල අපිට හම්බ වෙනවා. ඒතර අපි බලන්නේ මේක අල එලි කරගන්නමයි අපේ තියෙන්නේ. අපි හැමෝම බලන්නේ මොකද්ද? කොහොම හරි අපි කොහොමද මේ ගල පුච්චලා එලි කරගන්නේ කියන එක තමයි අපි බලන්නේ. හැබැයි දැන් වෙද්දී වෙලා තියෙන්නේ ඊට කඩිය බොහෝ වෙනස් වැඩක්. මේ පහුගිය මාස කීපයේ අපි සැලකුවාම ජාත්‍යන්තර මැණික් වෙළඳ පොලේ විශේෂිත ගල් වර්ගයකට පොඩි හිලුමක් ඇවිල්ලා තියෙනවා. ඒ ගල් වර්ගය ගැන තමයි මම මේ මෙච්චර වෙලා මේ විස්තරයක් කරේ. මෙන්න මේ ගල් වර්ගය මොකක්ද කියන එක පැහැදිලි කරන්න. එතකොට මෙන්න මේ ගල් වර්ගයට කියනවා අපි ඔපලසන් සෆායා කියලා. අද මේ ගල් වර්ගය ඔපලසන් සෆායා. ඉතින් මේක අපිට අලුත් නමක්. මේක අපිට අලුත් අත්දැකීමක්. අපේ ව්‍යාපාරිකයන්ට අපේ මැණික් වෙළඳ පොළවල ඉන්න ව්‍යාපාරිකයන්ට මේක අලුත් අත්දැකීමක්. මොකද්ද මේ ඔපලසන් සෆායා කියන්නේ? ගලක් අරගෙන ඒ ගලේ අපි හිතමු උදාහරණයක් විදිහට පින්ක් සෆායා එකක් තියෙනවා. මේ පින්ක් සෆායා එක ඇතුලේ ගෙවුඩ ඒකාකාරීව ව්‍යාප්ත වෙලා තියෙනවා නම්, හරි පාටිකල් ඒකාකාරීව ව්‍යාප්ත වෙලා තියෙනවා නම් අර ගලේ තියෙන වර්ණයත් එක්ක ආලෝකය මේ පාටිකල් වලින් කරන ස්කැටරින් එකත් එක්ක සාමාන්‍ය පින්ක් සෆායා එකකට වඩා වෙනස් වෙච්ච
ඇපියරන්ස් එකක් පෙනුමක් මේ ගලට එනවා. නිකන් පොඩි ග්ලෝ එකක් එක්ක හරි පොඩි නිකන් ග්ලෝ එකයි වර්ණයයි දෙකම මික්ස් වුණාම සෝබා දහමින් නේචර් එකෙන් අපිට දුන්න අලුත් සෆායා වර්ගයක්. කොට මම මේ කියන්න යන්නේ අපි ඒ වගේ එකක් අරගෙන පිච්චුවොත් එකක් හීට් ට්‍රීට් කරලා එලි කරන්න ගියොත් වෙන්නේ ලොකු අපරාධයක්. ඒ හින්දා දැන් අපි කියන්නේ මිල්කි තියෙන ගලක වර්ණයත් එක්ක මිල්කි ගල පුරා ඒකාකාරීව ව්‍යාප්ත වෙලා උදු ග්ලෝ එකක් එක්ක කලර් එකක් එක්ක මේ ඔපොලසන් ඉෆෙක්ට් එක එනවා නම් මේ ගල් පුච්චන්න එපා. ඒ හින්දා අපිට හම් වෙන හැම ගලම පුච්චන්න එපා. මෙහෙම ඔපොලසන් සෆායා ගලක් තිබුණොත් ඒ ගල බය නැතුව නැචරලි කපා. නැචරලි කපලා මේකේ බ්‍රෑන්ඩ් නේම් එක මේකේ වෙළඳ නාමය තමයි ඔපොලසන් සෆායා කියන්නේ. ඔපොලසන් සෆායා කියන මාකට් නමින් එහෙම නැත්නම් අපිට ඒක දීලා තියෙන වාණිජ නමින් අපි මේක මාකට් කරමු. හින්දා මේ අපේ පෙන්නන රූපරාම වල වීඩියෝ එක පේනවා විවිධ විදිහ ඔපොලසන් සෆායා ලෝකයේ එක එක ප්‍රදේශවලින් හම්බෙච්ච ඒවා. ඒකට ඔයාලටත් මේ එක්ස්පීරියන්ස් එක ඇති. අයියෝ අපි මේ වගේ ගල් හම්බුණානේ මේ ගල් අපි පිච්චුවානේ එහෙම නැත්නම් මේ ගල් අපි මිලදී ගත්තේ නැත්තනේ කියලා දැන් පසුතැවෙන්නේ නැටවි. හැබැයි අද ඉඳලා ඔයාලට තියෙනවා අන්න මේ විදිහේ ගල් හම්බුණු මිලදී ගන්න තමන්ගේ අතේ තියෙන නම් ගල් පුච්චන්න යන්න එපා. කපන්න කපලා උපදාන්න මේක අපිට වෙළඳ පොළට ඔපොලසන් සෆායා කියලා අපිට යොමු කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ගලක් කොහොමද මේ ගල ඇතුලේ ගෙවුඩ තියෙන්නේ මේ ගල ඇතුලේ මොන විදිහටද ගෙවුඩ ව්‍යාප්ත වෙන්න ඕනේ මේ ගල ඇතුලේ තියෙන ගෙවුඩ එහෙම නැත්නම් රූටයිල් පාටිකල් අපි වෙළඳ ව්‍යාපාරිකයෝ දෙකන මොන මැටීරියල් එකද තියෙන්නේ කියන එක ගැන වැඩිදුර විස්තරය අපි ආමු විජිතගේ. විජිත කියයි මෙන්න මේ ගලේ මොනවද තියෙන්න ඕනේ මැටීරියල් එක ඒ මැටීරියල් එක කොහොමද ව්‍යාප්ත වෙලා තියෙන්න ඕනේ මොන විදිහේ ගල් වර්ණවලද මේවා බහුලව දකින්නේ කියන එක විජිත මේකේ තවදුරටත් වැඩිපුර මේ ගලක ගෙවුඩ කොහොමද ව්‍යාප්ත වෙලා තියෙන එක කියයි ඒක හරි වටිනවා මොකද කවුරුත් හරි අපේ වෙළඳ ව්‍යාපාරිකයෙකුට නැත්තම් පතල් කරුවෙකුට මෙන්න මේ වගේ ගලක් හම්බුනොත් අයියෝ මේකේ ගෙවුඩ තියෙනවා පාටක් තියෙනවා පුච්චන්න ඕනේ මොකද්ද කියලා කියන්න දෙයක් නැහැ දැන් අපිට ස්වභාවික ගලක් විදිහට නැචරල් ගලක් විදිහට අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ ගල් මාකට් එකට ඔපොලසන් සෆායා කියලා මාකට් කරා. ඉතින් ගොඩාක් අය මේක ගැන දැනුවත් භාවයක් නැතුව ඇති. මේ පහුගිය මාස කීපයේ මේ සම්බන්ධව තිබුණ ප්‍රදර්ශනවල ජාත්‍යන්තර ප්‍රදර්ශනවල මේ ගල හොයපු ජුවලර් හදන මැනුෆැක්චරර්ස්ලා බහුලව ඉදලා තියෙන තේ මෙන්න මේකට දැන් වෙද්දි මාකට් එකේ වෙළඳ පොලේ ඉල්ලුමක් තියෙනවා. ඒ හින්දා ඔපොලසන් විදිහට කපන්න පුළුවන් මේ රූපරාමවල පේන විදිහේ ගල් තියෙනවා නම් ඒවා මිලදී ගන්න හැකියාවක් තියෙනවා නම් ඒවා මිලදී ගන්න ඒවා කපන්න ඔපොලසන් සෆායා කියලා ඉදිරියේදී දැන් අපේ ජනවාරි ලංකාවේ තියෙන ප්‍රධානම මැණික් ප්‍රදර්ශන 3ක් පවත්වනවා ජනවාරි 2026 ජනවාරි මාසය තුල අන්න ඒකට යොමු කරන්න බලන්න ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සාමාන්‍ය ව්‍යාපාරිකයන්ගෙන් මේකට එන ඉල්ලුම මොකක්ද කියලා. ඉතින් අපි දැන් බලමු විජිත පැහැදිලි කරයි මේ වගේ ගලක කොහොමද ගෙවුඩ ව්‍යාප්ත වෙලා තියෙන්න ඕන කියලා. ඔපොලසන් සෆායා වල රූටයිල් නැත්නම් ගෙවුඩ මිල්කි ආකාරයෙන් තමයි පිහිටන්නේ. එතකොට මිල්කි පිහිටන ආකාරය මොන වගේද බැලුවාම වර්ණ ඒ කියන්නේ පින්ක් සෆායා එක හරිය නිල් ගලක හරිය මේ ගෙවුඩ තියෙනවා නම් නිකන් යම් ගෙවුඩ විදිහට තියෙන්න ඕනේ. අනිත් එක තමයි මුළු ගල පුරාම ගෙවුඩ ඊවන් තියෙන්න ඕනේ. කියන්නේ එක තැනක තොරවල් නැතුව, පැච් නැතුව ඊවන් තියෙන්න ඕනේ. ඒතකොට කලර් එක ගත්තාම රතු හරි නිල් හරි අද රතු පාටක් වුණොත් අපිට ඒක සමහරට ගෙවුඩයින් ගල රතට පුච්ච ගන්න පුළුවන්. ඒතකොට ඒ ගලේ මිල රතක් වුණොත් මිල වැඩි. සාමාන්‍යයෙන් අපි ගන්නේ පින්ක් වගේ ගල් තමයි. කියන්නේ පින්ක් ගලක යම් ගෙවුඩ තිබුණා එතකොට අපිට ඒක නිලකට පුච්ච ගන්නත් බෑ රතකට පුච්ච ගන්නත් බෑ ඒ වගේ ගලක ඊවන්ම මේ මිල්කි තිබිලා හොඳ ලස්සන පින්ක් එකක් තිබුණාම අපුපුවන් හරි ලස්සනක් එනවා ඒ කියන්නේ මිල්කිත් එක්ක ගොඩක් වෙලාවට මෙම කලේ පිටන වර්ණ තමයි ටීල් සෆායා ඊට ග්‍රීන් සෆායා පින්ක් බ්ලූ ඒකට ඒ වර්ණ ටික තමයි ගොඩක් වෙලාවට ගන්න ගොඩක් වෙලාවට පුෂ්පරාග වගේ ඒවා එහෙමනම් අර ගන්නෙ නැහැ ගලේ වර්ණය හා මෙම මිල්කි ගෙවුඩ නිසා ඉතා අලංකාර මෙම ගලට ආවේනික තත්ත්වයක් ලබා දෙනවා. එතකොට අපි ගන්නේ ගොඩක් වෙලාවට ටීල් සෆායා, ග්‍රීන් සෆායා, පින්ක්, නිල් කියන ගල් වර්ග තමයි මෙම ඔපොලසන් සෆායා විදියට අපි හදන්න ගන්නේ. ඒකට ඒවැ අර ඉස්සෙල්ලා කිව්ව විදියට ඒකාකාරීව
තොරවල් නැති කතනක ගෙවුඩ තද වෙලා නැති ඒකාකාරීව ගෙවුඩ මිල්කි පිහිටන ගල් තමයි අපි ගල්. අපි මේ වෙලා වෙනකල් අපි සාකච්ඡා කරේ එතකොට සෆායාවල ට්‍රැඩිෂනලි අපි විවිධ විදිහේ සෆාය අපි පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ හින්දා මේ පහුගිය කාලයේ විතාම මෑත කාලයකදී සෆායා ගොඩට අලුතින්ම එකතු වෙච්ච හැබැයි අපේ මැණික් ව්‍යාපාරිකයන්ට මේක අලුත් දෙයක් වෙච්ච අලුත් සෆායා ගෲප් එකේ අලුත් මෙම්බර් කෙනෙක් විදිහට මෙන්න මේ ඔපලසන් සෆායා ගැන තමයි අපි මේ පැහැදිලි කරේ. අපි ඇත්තටම මේ වීඩියෝ එකෙන් අපිට අවශ්‍යතාවය තියෙන්නේ මෙන්න මේ වගේ ගල් හම්බ වුණොත් මේකෙන් අපේ මැණික් ව්‍යාපාරිකයන්ට ආදායමක් ගන්න මේක අලුත් විදිහට මාකට් කරන්න පුළුවන් දැනුමක් මේ YouTube නාලිකාව හරහා ඔබ හැමෝටම ලබා දෙන්න. අනිත් පැත්ත අපි මේ වෙලාවේ කතා කරගෙන හිටියේ ලෝකෙත් කතා කරන්නේ මේ නැචරල් ඔපලසන් සෆායා. හැබැයි පහුගිය ටිකේ අපිට සිද්ධියක් සිද්ධ වුණා. අපි හීට් කරපු ගලක නිල් පාට ආව ගලක මෙන්න ඒකාකාරීව මිල්කි ආකාරයට වෙනත් පාටිකල් ටිකක් විහිදිලා ඉතුරු වෙලා තිබුණා. හැබැයි අපි ඒ ගල කැපුවහම මොකද තියෙන්නේ? අන්න ඒකෙත් අපිට දක ගන්න පුළුවන් වුණා මෙන්න මේ ඔපලසන් සෆායා ලක්ෂණයම තියෙන හින්දා මම කියන්නේ අපි අලුතෙන් හිතමු සමහර අයගේ ගල්වල ඇති ඉතුරු වෙච්ච පාටිකල් ඉතුරු වෙච්ච හැබැයි නිල් පාට ආව ඔය ඔපලසන් කියන ඉෆෙක්ට් එක තියෙන ඒවා. ඉතින් අපිට පුළුවන් අලුතෙන් ආයෙත් බ්‍රෑන්ඩ් කරන්න පුළුවන් අන්න heat treated ඔපලසන් සෆායා. හරි ඉතින් මම අපේ ටීම් එක අපි ගත්ත එක්ස්පීරියන්ස් එකක් අපි කරපු ගලකත් ඔන්න ඔය විදිහට ආවා. ඒක ටිකක් කට් කරාම ගල නිකන් ඔපලසන් ඉෆෙක්ට් එකක් ආවා. ඔපලසන් සෆායා ළඟට එකක් ආවින්ද අපි අලුතෙන් හිතමු අලුත් දේවල් කරමු අලුත් දේවල් මාකට් කරමු. එතකොට අපි මේ මැණික් කර්මාන්තයෙන් තරංගේ යාඩු වෙලා හොඳ මිලක් ලබා ගන්න පුළුවන් වැලියු ඇඩ් වෙන දේවල් ගැන අපි අවධානය යොමු කරමු ව්‍යාපාරිකයන් විදිහට. ඒ හින්දා මම අවසාන වශයෙන් කියන්නේ අතේ ඇති මාකට් එකේ දැකලා ඇති තව සමහර ඒවා පතල් වලින් ඉදිරියේදී හම්බ වෙයි මේ වගේ ගල්. ඉතින් බය වෙන්න එපා මේක පුච්චන්න ඕනේ මේ ගලේ ගෙවුඩ තියෙනවා මේක කොහොමද අයින් කරන්න කියලා වොරි වෙන්න එපා. අපිට පුළුවන් ඒක කට් ඇන්ඩ් පොලිෂ් කරලා ඔපලසන් සෆායා එකක් විදියට හදලා අර කිව්ව විජිත පැහැදිලි කරපු විදිහට ඊවන් ඩිස්ට්‍රිබියුට් ඒකාකාරීව ව්‍යාප්ත වෙච්ච මිල්කි පාටිකල් තියෙන කල එකත් මේ දෙක මික්ස් වෙලා එන මේ ලස්සන නේචර් එකෙන් සෝබාදහමෙන් අපිට ලබා දුන්න මේ අලුත්ම සෆායා එකක් හදලා ඒක වෙළඳ පොලේ මිල කරලා බිස්නස් කරලා අලුතෙන් මුදල් උපයන්න පුළුවන් ආකාරයක් තමයි මේ ඔපලසන් සෆායා කියන්නේ. හින්දා කාගේ හරි අතේ තියෙනවා නම් ඔපලසන් සෆායා එකක් හදන්න හදපු එකක් අපිට ඕනේ නම් අපේ ගෲප් එකට අප්ලෝඩ් කරන්න අපිටත් බලන්න. ඉතින් මේ ඔපලසන් සෆායා කියන එක මාකට් එක ගැනත් ඔබ දැනුවත් වෙන්න මේ ගැන තව හොයන්න ඉන්ටර්නෙට් එකේ බලන්න හොයන්න මේ සම්බන්ධව අවධානය යොමු කරන්න මැණික් ව්‍යාපාරිකයන් විදිහට. ඉතින් අපිට පුළුවන් ඒකට ඔපලසන් සෆායා කියන එකත් අපේ රටේ හම්බෙන පුච්චපු හා නැති ගල් වලින් අපිට හදන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මට අවසාන වශයෙන් කියන්න ඕනේ මේ වීඩියෝ එකෙන් පස්සේ අපි දැන් මේ වගේ අලුත් දේවල් අපි අපේ ව්‍යාපාරිකයන්ට දැනුවත් කරන ගමන් ඔයාලටත් විශේෂ යම් කරුණක් ගැන මේ channel එක හරහා දැනගන්න ඕන නම් please කරුණා කරලා කමෙන්ට් කරන්න. අපි ඒක ගැනත් අවධානය යොමු කරන්න VNS Gem Talk channel එක විදිහට අපි බලාපොරොත්තු වෙනවා.